ජාතික පාසලේ වර්තමාන නිදහස් උත්සවයේ විදිහට කටයුතු කරන සමයත් මාතෘකාරච්චි. ඉතින් අද දවසේ අපි අපේ පාසලේ නාට්‍ය උත්සවයක් සූදානම් කරලා තියෙනවා. නාට්‍ය උත්සවය නම් කරලා තියෙනවා අපි ප්‍රෞಢ නමින්. ඒ ප්‍රෞಢ නාට්‍ය උළෙල මේ අපි පවත්වන්නේ තෙවන වතාවට. ප්‍රෞಢ නාට්‍ය උළෙල කිතුරුගල කල්යාණි මහාවිද්‍යාලයේදී පැවැත්වෙනවා ජූනි 2 වෙනිදා. ඒකේ නියමවරුන් තමයි අපේ කල්යාණි ජාතික පාසලේ දරුවෝ ක්‍රිස්තිනා නාට්‍ය සංගමයේ දරුවෝ. ඒ අපි හැමෝම එකතු වෙලා අලුත් සමාජයක් අලුත් රැල්ලක් අතීතයේ වර්තමානයට ගෙන වැඩපිළිවෙලක් තමයි මේ පාර අපි සිදු කරලා තියෙන්නේ. සුදර කියන්නේ හුදකලා වෙච්ච පුංචි ලස්සන ගම්මානයක්. ඇත්තටම ඉතාමත් සුන්දර පරිසරයක් එක්ක ජීවිතය ගෙවන දරුවන්ට කලාව ඉතාමත් වැදගත් වෙනවා. ජාතික පාසලේ සුවිශේෂත්වය තමයි සෞන්දර්ය විෂයන් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලදී හුඟක් ඉදිරියෙන් ඉන්න කැපිපෙනෙන සහ විශේෂයෙන්ම දරුවන්ට යා යුතු ගුණාත්මක සංවර්ධනයේ සෞන්දර්ය කලාව කරහා ගෙන යන පාසලක් විදිහට විශේෂයෙන්ම කල්‍යාණ ජාතික පාසල පිටුකල අපි දකිනවා ළමයින්ගේ නායකත්වයේ ගොඩනගා ගන්න, වගකීම් බෙදා ගන්න, ඔවුන්ගේ කුසලතා ප්‍රදර්ශනයට අමතරව පැහැදිලි ස්වයං විනයක් ඇති වෙනවා. අපි හොඳ ආකාරව දැක්කා.
මේකේ දැලා තියෙන්නේ? ප්‍රභු කියන්නේ පැංචෝ. ප්‍රභු කියන්නේ ප්‍රභු. ඔව්. දැන් තුන්වෙනි පාදය. තුන්වෙනි පාදය. කොහෙද ඔය හොයන්නේ? ඒ තුන්වෙනි පාදය. ඔව්. ලාදුන් පිළිතුරුට උපදේශ දෙන්න මට මගේ පඬිතුකම වැඩක් නැහැ. මොන විදිහේ ප්‍රශ්නයක්ද තමාලා? අපි ආවේ මේ ගුරුතුමෝ අපේ ගෑණි අපේ අප්පුච්චිට එක එක පද හදලා බොනිනවා. මං අහන්නේ හරියද? නෑ නෑ ඒක වැරදි. ගුරුතුමෝ මේ මියා වල් ගෑණියගේ රූපයක් ඇඳගෙන ඇඳයට ගහගෙන මං අහන්නේ හරියද? ඒක බරපතල වැරද්දා. ඔයක බරපතල වැරද්දා. මේ බලන්න ගුරුතුමෝ මේක ඉන්නේ මගේ අප්පුච්චි නෙවෙයි. කොහේ? ඔය රූපේ අර බහන්දිය ගෙදර ජසපියාගේ නෙමෙයිද? හරි. එහෙනම් මේක ඉන්නේ මුන්දගේ අප්පුච්චිද? එහෙනම් මං කිව්ව එකයි හරි. නෑ නෑ මමයි බං. මොනවා? උඹලා දෙන්නම කියපු දේ වැරදි. නෑ නෑ බයි. එතකොට කොහොමද හරි? මං කියන දේ යන්නේ. මොනවද මේ කියන්නේ ගුරුතුමෝ? ඔය ඉන්නේ මගේ අප්පොච්චි නොවේ. නෑ. ඕකේ ඉන්නේ ජොසපියා නෙමෙයි. නෑ. කාගේද ගුරුතුමෝ එහෙනම් ඔය රූපේ? මේ ඉන්නේ සේමසේ කෙනෙක් නෙමෙයි. මොනේ මොන්දයි උපදේශයක් ගන්නවා. මම කියන්නේ නිකන්ද? මේ පඳුරනම් චිංචි මාරේ කාක්ක තමයි. ත්‍රිපිටක වාගීශ්වර ජග්වාජා පරමේශ්වර එල්පාලි සංස්කෘත ලිපිවල අරෝලිපි මුද්‍රකල්. ගුරුතුමෝ ඔය එකක්වත් ජොසපියාට නන්නේ. සර්ව ශිල්ප ප්‍රාරබ්ධ සකල කලා වල්ලභ. ගුරුතුමෝ ඔය එක දෙකක් අපේ අප්පුච්චි කිව්වා. මොනවද બોલાව මේ තොපි කියන්නේ? මොනවා කියලා හිතාගෙන තොපි මේ කතා පුරන්නේ? මොනේ බලහල්ලක මදයි උපදේශයක් ගන්නවා. මේ ගණන් චිංචි මාරේ කාවක්ම තමයි අම්මපා. මම ඕක අරගෙන පුච්චන දාලා. බලය. මොනවා කියලා හිතාගෙනද ඔබ මේක පුච්චන්නේ? මේකේ ඉන්නේ මගේ ආචාර්යතුමා. පොදට තේකතර මේක අඳලා තියෙන්නේ. නෑ බොඩ ඕකේ ඉන්නේ ජොසපියා. ඈ? ඇස් දෙක පොට්ටද? ඕකේ ඉන්නේ මගේ අප්පුච්චි නොවේ. කිව්වනේ කතරයක් ඕකේ ඉන්නේ ජොසපියා කියලා. අපේගේ අම්මලමක් කියලා මේකේ කාටලා කරලා තියෙන මොන්නේ මම කන්නේ එතන මම ආයේ හැටි ගෝනාලු කරන්නේ තාවුන බලේ නම් කාලය තාවුන මම කෙනෙක් එක කතා හදන්නේ දැන් මොකටද කරන්නේ හරි පරිදු කොහෙද
මුදලිතුමනි අපි මේ ආවේ කාරණාවක් කතා කරගන්නයි. ගොඩ මම බීරෙක් නෙවෙයි. හිමි කතා කරපන්. පාතරය. පාතරය. කාරණාව. අපි ආවේ ඔබතුමාට කියලා සුළු ප්‍රශ්නයක් විසඳගන්න. ප්‍රශ්නයක් තමයි මොකද ප්‍රශ්නේ? පුලාට ප්‍රශ්න. අනිත් අතට දිලා බලන්න. පට මුදු ගහන් ඉඳ දැර අන්න පාම්. ඒකට මුල්ල මෙන්න මේ රූපේ. රූපේ නම් හැදයි. හැබැයි ටිකක් කතා. කවදද තමාට මේක හම්බුනේ? දැන් කීප දවසක්ම වෙනවා මුදලි හාමුදුරුවනේ. අයියා මේක කලක් කියන්නේ. අනේ මුදලි හාමුදුරුවනේ කොහමද මේ වගේ සුද්ධවත් තැනකට ඔය වගේ කිලිටි රූපයක් කියන්නේ? කොහොමද තියාගත්තාම කේත් එක්කම කිලිටි වෙනවා. දැක්කම කෑයකෝ. මොනවා බෙදාගෙන මේ කතා කරන්නේ? කොහෙද හිතාන්නේ? කවුරුද හිතයි හිතාගත්තේ? අපි බය පස්සේ පාසයි හාමුදුරුවනේ. මේ ගෑණිගේ මොලේ ටිකක් කොන්නවද? මේ වගේ දේවල් වල උතුම්කම රුද්ධවර්ධකම උඹලට තේරෙන්නේ නැහැ. ඒක තමයි මම කලින්ම කිව්වේ. දැන් නම් සිද්ධාන් ගාවම තමයි කියන්නේ. ඔය නාඩේ හාමුදුරුවනේ. අනේ මේ උඹලා දන්නවද මේ කියන්නේ කවුද කියලා? මගේ අක්කොච්චි නේද හාමුදුරුවනේ. කනවාපා. මේ අර හන්දියේ ගෙදර තියද බිනානේ හාමුදුරුවනේ. මේ අනේ මුදලිතුමෝ මේ මිනිස්සු හරිම මොඩයි. ඔව්.
මොකද මුදලිතුමෝ මාට ඕන මේ වගේ සොක්කේ මුදලිතුමා වගේ උපමෙක්ගේ ආශ්‍රය කරන්න බැහැ අම්මා කඩබල මම කියන්නේ බොරුද තෝගේ ඔය නම්කාර රුපියල් 10 ලිහන දුන්නේ නැත්නම් කොයි කල්ම ඔය හැමදාම රුපියල් 10 අනේ මුදලි හාමුදුරුවනේ අපේ දෙන්නේ විදුලා දෙන්න හොදියා මුදලි හාමුදුරුවෝ මට මේ ගන්නේ මුන්නේ ලැබෙන්නේ
ඇයි ඒ ඉස්කෝලේ ගුරුවරු දන්නේ නැද්ද? දේව් කියන්නේ දුප්පත් ගොවියෙක්ගේ පුතෙක් කියන එක. අපිට කොහෙන්ද ඔච්චර සල්ලි? මොකද කිව්ව ඉතිපල්ලේ නම? මිස්ටර් හර්බර්ට්. මම හෙට ගිහින් මිනිහා හම්බෙන්න. නෑ නෑ තාත්තා. එතකොට දොරේ කන් දෙන්න. එතකොට සේනවා. එතකොට කලින් දෙන්න පුළුවන්. නෑ. මම ගිහිල්ලා මිනිහා හම්බෙලා ඔය ඉස්කෝලේ වැඩ පිළිවෙල මොකක්ද කියලා දැනගන්න ඕනේ. දැන් කතාව නවත්තලා වැඩට වැටෙන්න. තාත්තට ඉස්කෝලේට ගිහින් මොකක් හරි කල්පනාවක් දැක්කම ගත්තා. එහෙනම් මට ඉස්කෝලේ නෑ. තාත්තා ඉස්කෝලේ ගහලා